සුබෝදෑසනක් වේවා. ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මම විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ අද දවසේදී ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරන්න යන බවට අපි මොහොතක් අපි දැස් වසාගෙන අපි ස්වාමින් වහන්සේට අපි ප්‍රශංසා කරමු. අද දවසේදී අපේ ජීවිතේ බලවත් දෙයක් කරන්න කියලා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේට ගෞරව වේවා. ඔබගේ නාමයට මහිමය වේවා. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ යහපත් වූ දෙවියන් වහන්සේය. බලවත් වූ දෙවියන් වහන්සේය. අපි එක්සිට වෙලා මේ ගීතිකාවට අපි අහුම්කන් දෙමු. හලෙලූයා. ආදරේ ඔබ වහන්සේ වටිනාකමක් නැති මහාට වටිනාකමක් දුන්නා. ස්තුතිය මහිමය පැසසූම තේජස මැද්දේ වැඩ සිටිනා දෙවිදානනේ. ස්තුතිය මහිමය පැසසූම තේජස මැද්දේ වැඩ සිටිනා දෙවිදානනේ. පුදුමයි ඔබගේ ක්‍රියා ගණනින් නිම කළ නොහැකිය ක්‍රියා. පුදුමයි ඔබගේ ක්‍රියා ගණනින් නිම කළ නොහැකිය ක්‍රියා. පුදුම සහලකුණු ආශාර්ය මතේ ඉටු කරන දෙවිඳු ඔබමයි සදා. පුදුම සහලකුණු ආශාර්ය මතේ ඉටු කරන ඔබමයි සදා. ස්වාමීනි ඔබ වහන්සේ පුදුම දේ කරන අපි සමග සිටින ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි. ඉරමාගේ සංගමුනීද සංගමාගේ සංගමුනීද නැත අන්ධකාරය මා ජීවිතේ. ඉරමාගේ සංගමුනීද සංගමාගේ සංගමුනීද නැත අන්ධකාරය මා ජීවිතේ. බැස නොයාන සඳුබය බැස නොයාන හිඟුබය ඔබ වේය සමදා එළිය මගේ. බැස නොයාන සඳුබය බැස නොයාන හිඟුබය ඔබ වේය සමදා එළිය මගේ. ඔබයි මගේ එළිය ඔබයි මගේ ජවය. शुद्ध වූ මහිමාන්විත වූ බලවත් වූ විස්මිත වූ දෙවිදානනේ. शुद्ध වූ මහිමාන්විත වූ බලවත් වූ විස්මිත වූ දෙවිදානනේ. පුදුමයි ඔබගේ ක්‍රියා ගණනින් නිම කළ නොහැකිය ක්‍රියා. පුදුමයි ඔබගේ ක්‍රියා ගණනින් නිම කළ නොහැකිය ක්‍රියා. පුදුම සහලකුණු ආශාර්ය මතේ ඉටු කරන දෙවිඳු ඔබමයි සදා. පුදුම සහලකුණු ආශාර්ය මතේ ඉටු කරන දෙවිඳු ඔබමයි සදා. පුදුම සහලකුණු ආශාර්ය මතේ ඉටු කරන දෙවිඳුන් ඔබමයි සදා. ඉරමාගේ සැඟවුනීද සඳමාගේ සැඟවුනීද නැත අන්ධකාරය මා ජීවිතේ.
කීදිනෙක ඇදහිල්ලෙන් මේ වගේ ප්‍රකාශ කරන්න කැමතිද? ඉරමාගේ සැඟවුනීද සඳමාගේ සැඟවුනීද නැත අන්ධකාරය මා ජීවිතේ බැස නොයාන සඳ ඔබය බැස නොයාන ඉර නුඹය ඔබ වේය සැමදා එළිය මගේ බැස නොයාන සඳ නුඹය බැස නොයාන ඉර නුඹය ඔබ වේය සැමදා එළිය මගේ. ශුද්ධමාක් පොත 13 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය අහසත් පොළවත් පහ වන්නේය. නමුත් මාගේ වචනය පහ නොවන්නේය. කිතුරෙක් විදියට ඔබ සහ මම අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා. මේ උදෑසනත් අපි දවස ආරම්භ කරන්න ප්‍රථමයෙන් අපි යාඥාව දෙවියන් වහන්සේට තබනවා වගේම අපි සුද්ධ ලියවිල්ල කියවමින් ඒ වගේම ඔබ උදෙසා ගෙනනව මේ උදෑසන යාඥාවන් වචනය ඔබ මෙනෙහි කරමින් ඔබ දවස ආරම්භ කරද්දී අපි ජීවත් වෙන හැම මොහොතක්ම අපිට දෙවියන් වහන්සේගේ වචනය අපගේ ජීවිතේට ශක්තියක් වෙනවා. අපි වැටෙන මොහොතේදී අපි රිදෙන මොහොතේදී අපි තැරෙන මොහොතේදී දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපිව ශක්තිමත් කරන අතර දෙවියන් වහන්සේගේ වචනයේ තිබෙනා වූ සියලු පොරොන්දු අපේ ජීවිතයට බලවත් ශක්තියක් එනවා. කිතුණු ජීවිතය කියන්නේ සමහරක් අවස්ථාවලදී අපේ ජීවිතවල ආශිර්වාදයන් ජීවිතයක් ගත කරනවා වගේම විවිධාකාර අභියෝග විවිධාකාර මලානික තත්වයන් ඒ වගේම එපා වීම ඒ වගේම කලකිරීම විවිධාකාර අභියෝගයන් සමහර දවස්වල අපේ ජීවිතයට එන්න පුළුවන්. නමුත් ඒ දවස් අපි බලාපොරොත්තු වෙනවට වඩා ස්වාමීන් වහන්සේගේ වචනය තුල අපි ස්ථිර වෙන මොහොතේදී අපිට පුළුවන් වෙනවා අපිට නෑම අභියෝගයක්ම ජය ගන්න පිණිස දේව වචනය තුලින් අපිට උපකාර වෙනවා. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ හැම දෙයක්ම නැති වෙලා යන බව දේව වචනේ සඳහන්ව තිබෙනවා. නමුත් උන්වහන්සේ කිව්වා වූ වචනය, උන්වහන්සේ කිව්වා වූ පොරොන්දුව, උන්වහන්සේ කිව්වා වූ සත්‍ය කිසි දවසක වෙනස් නොවන බවත්, එය වෙනස් කිරීමට කිසිවෙකුට බැරි බවත්, ඒ වගේම එය පහ නොවන බවත් දේව වචනේ සඳහන්ව තිබෙනවා. ඉතින් අද දවසේදී ඔබගේ ජීවිතේ ඔබ විදින මොනියම් වූ කාරණාවක් නිසා වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන මොනියම් වූ අභියෝගයක් වෙන්න පුළුවන්. මේ උදෑසන කාලෙදී දෙවියන් වහන්සේගේ වචනය කරුණ කොටගෙන උන්වහන්සේ මහත් දෙයක් කරන්නට යනවා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය සදාංග තිබෙනවා. මක් නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපදින්ද විනාශ කරන වසංගතෙන්ද නුඹ මුදා අරිනසේක. අපිට විරුද්ධව මොන වසංගතාවත් විවිධාකාර අභියෝගාවත් දේව වචනේ සදාංග තිබෙනවා. ඒ සියල්ලෙන් ස්වාමීන් වහන්සේ අපිව නිදහස් කරන බවට, ඒ සියල්ලෙන් ස්වාමීන් වහන්සේ අපිව ජය දෙන බවට, මක් නිසාද උන්වහන්සේගේ වචනය උන්වහන්සේ වෙනස් කරන්නේ නැහැ. ඒ වචනේ සදාහන් කරන තිබෙන සියල්ල ස්ථීර වශයෙන්ම සිදුවන බවත් උන්වහන්සේගේ වචනේ සදාහන්ව තිබෙනවා. උන්වහන්සේ කියනවා 4 වෙනි පදයේ උන්වහන්සේ සූකිය පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලියක්ය, මහා පලියක්ය. රාත්‍රියේ බීතියටවත්, දවාල වදින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉර මුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේ. මේ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදය අපි හැම කෙනෙක්ටම කටපාඩම්. අපිට මතකයි පසුගිය කාල සීමාවල විවිධාකාර වසංගත වලින් ලංකාවේ සෙනඟ පීඩා විඳින මොහොතේදී මේ ගීතාවලිය 91 අපි නිරන්තරයෙන්ම ප්‍රකාශ කරා. ඒ වචන අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතේට වැදගත් වෙනවා. අපි එළියට යනකොට ගීතාවලිය 91 කියවනවා. අපි විශ්වාස කරනවා අපේ කූඩාරමට වසංගතයක් එන්නේ නැහැ. ඒ වගේම අපි ප්‍රකාශ කරන උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය, උන්වහන්සේ මාගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමින් වහන්සේ ගැන කියන්නෙමි කියලා අපි විවිධාකාර ලෙස මේ වචනය නිරන්තරයෙන්ම කතා කරනවා. මොකද අපි දන්නවා ඒ වචනේ සදාහන් කර තිබෙන සියල්ලක් අපේ ජීවිතයේ සිද්ධ වෙන බවට. නමුත් ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අපි 14 වෙනි පදයට 15 වෙනි පදයට 16 වෙනි පදයට අපි පොඩ්ඩක් මෙනෙහි කරමු. ඔව් මහා කෙරේ ඇලුම් බැවින් ඔව් මුදා හරින්නෙමි. මාගේ නාමය දැනසිරින බැවින් ඔව් උසස් කරන්නෙමි.
අපි දෙවියන් වහන්සේට ඇලුම් වෙනකොට අපි උන්වහන්සේ තුල ස්ථිර වෙනකොට ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ වචනේ සදාම්ව තිබෙනවා ඕ මුදාරින්නෙමි මාගේ නාමය දැන සිටීමෙන් අපි දන්නවා දේව වචනේ මෙනෙහි කරද්දී අපි දන්නවා ජේසුස් වහන්සේ කියන්නේ කවුද අපේ ජීවිතයේදී අපිට උපකාර කරන්නව තැනැත්තන් වහන්සේ වගේම අපේ ගැලුම් කරුවාණන් වගේම අපි වෙනුවෙන් මේ පොළොවට ඇවිල්ලා අපි වෙනුවෙන් ඒ විඳින්න තියෙන හැම දුකක්ම වේදනාවක්ම දරාගෙන අපිව නිදහස් කරා වූ ජීවමාන තැනැත්තන් වහන්සේ බව අපි විශ්වාස කරනවා. එනම් අපි මේ නාමයේ දැන සිටින මොහොතේදී උන්වහන්සේ අපි උසස් කරන පුද්ගලයන්ව නෙමෙයි අපි දැනගන්න ඕනේ. අපි ජේසුස් වහන්සේගේ නාමය දැනගන්න මොහොතේදී අපි දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න මොහොතේදී දේව වචනේ ගීතාවලි 91 වෙනි පරිච්ඡේදයේ තිබෙන ওই ආරක්ෂාවක් නිසාද ආසත් පොළොවත් පහව ගියත් දෙවියන් වහන්සේගේ වචනේ පහ වෙන්නේ නැහැ කිව්වා වගේ මේ වචනේ සදාන් කර තිබෙන සියලුම රැකවරණය අපිට අත්පත් කරගන්න පුළුවන්. ඒ අපේ ජීවිතයේ සිදු වෙනවා. එමක් නිසාද කියලා කිව්වොත් අපි දෙවියන් වහන්සේට ඇලුම් වෙනකොට උන්වහන්සේ අපිව මුදාහරින බවත් ඒ වගේම උන්වහන්සේගේ නාමය දැන සිටින බැවින් ඔව් උසස් කරන්නේ මේ කියලා දේ වචනේ සදාන් වෙනවා. ඒ වගේම ඔව් මට යාඥා කරන්නේය මමද උත්තර දෙන්නෙමි දුකේදී ඔව් සමග සිටින්නෙමි ඔව් මුදා ගෞරවයට පමුණුවන්නෙමි දීර්ඝායුෂෙන් ඔව් සෑහීමට පමුණුවා මාගේ ගැලවීම ඔව්ට දක්වන්නෙමි මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අද දවසේදී ඔබ ස්වාමීන් වහන්සේට ඇලුම් වෙනකොට උන්වහන්සේ විශ්වාස කරනකොට උන්වහන්සේගේ වචනේ ඔබ කියවනකොට ඔබ උන්වහන්සේට යාඥා කරනකොට ඔබ කවදාවත් ස්වාමීන් වහන්සේ ඔබ ප්‍රශ්න වලින් ඔබගේ ජීවිතේන අභියෝග වලින් ඔබට තනියම ඒ පීඩා විඳින උන්වහන්සේ දෙන්නේ නැහැ. මක් නිසාද උන්වහන්සේගේ පොරොන්දු වචනය කවදාවත් උන්වහන්සේ අමතක කරන්නේ නැහැ. එනම් ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය උන්වහන්සේට ඔබ ඇලුම් වෙන්න උන්වහන්සේ තුල ඔබ ජීවත් වෙන්න උන්වහන්සේට ඔබ යාඥා කරන්නට ඒ මොහොතේදී උන්වහන්සේගේ රැකවරණේ ඔබගේ කූඩාරම් වලට වසංගත වෙන්නේ නැහැ. ඔබ යන සෑම මොහොතකම උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. ගීතාවලි 121 වෙනි පරිච්ඡේදයේ 3 සහ 7 පදේ අපි මෙනෙහි කරොත් උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්නට නොදෙනසේක නුඹ ආරක්ෂා කරන තැනැත්තන් වහන්සේ නොනිදනසේක ස්වාමින් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරනසේක නුඹේ ප්‍රාණය ආරක්ෂා කරනසේක. ඒ පද දෙකම අපේ ජීවිතයට වැදගත්. සියලු නපුරෙන් උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. සියලු අන්ධකාර බලවේග වලින් උන්වහන්සේ අපිව ආරක්ෂා කරනවා. එනම් අපි උන්වහන්සේගේ නාමය දැන සිටින්න ඕනේ. මේ වචනේ තිබෙන පොරොන්දු අපේ ජීවිතේ අපි අත්පත් කරගෙන සිටින්න ඕනේ. ඒ වගේම ඒ අපි දැනගන්න මොහොතේදී අපිව ස්වාමීන් වහන්සේ උසස් කරන්නට යනවා. ඔබව පාගන්න හරියට රබර් බෝලයක් වතුරට ඔබනවා වගේ ඔබව පාගන සැනින්ම ඔබ බලවත් ලෙස උසස් තැනට දෙවියන් වහන්සේ ගේන්න යනවා. ඒ වගේම ඔබ යාඥා කරන මොහොතේදී උන්වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. දුක්ඛේදී ඔබ සමග උන්වහන්සේ සිටින්න යනවා. ඔබ මුදවලා උන්වහන්සේ ඔබට ගෞරවය දෙන්න යනවා. කිසිම ආකාරයක ඔබගේ ජීවිතයට විරුද්ධව සතුරට නැගිටින්න බෑ. උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා දීර්ඝ ආයුෂයෙන් ඔව් සෑයීමට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. එනම් මේ උදෑසන කාලෙදී ස්වාමින් වහන්සේට ඔබ ඇලුම් වෙන්න ස්වාමින් වහන්සේට ඔබ යාඥා කරන්න. ඒ කිව්ව හැම පොරොන්දුවක් ඒ හැම කිව්ව වචනයක් ඔබගේ ජීවිත ස්ථිර කරගන්න ස්වාමින් වහන්සේ ඔබට ජය දෙන්න යනවා. අපි යාඥා කරමු. මුළු විශ්වයේ නැවුම්කාර ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුත්‍ර වූ නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන කාලෙදී ඔබගේ පාද පාමුලට පැමිණෙනවා. පියාණනි වහන්සේගේ වචනය පරිදි ඔබ වහන්සේ මාගේ රක්ෂස්ථානය මාගේ බලකොටුවය මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමින් ගැන කියන්නෙමි. මා විසින් විශ්වාස කරන්නා වූ ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන යාඥා කරනවා. මේ ආඥා වසන සියලු දෙනාගේ ජීවිතවලට ඔබ වහන්සේගේ ආලෝකය ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ සමාදානය නිදහස් කළ මැනව. දුක් විඳින ඒ වගේම වේදනා තුල පීඩා විඳිමින් ජීවිතේ එපා වෙලා ජීවිතේ කලකිරලා බලාපොරොත්තුවක් නැතුව මේ උදෑසන කාලේ දවස ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔවුන්ගේ ජීවිතවලට විරුද්ධව තිබෙනා වූ සියලුම අඳුරු බලවේග යක්ෂයාගේ සියලු අයිතීන් ඒ වගේම සියලුම දෝෂ වලින් ඒ දරුවා නිදහස් වෙලා
ස්වාමීන් ඔබගේ බලයෙන් ඔබගේ ආලේපයෙන් මේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් වෙන පිණිස ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිත ආශිර්වාද කළ මැනව. දුක වේදනා ගාවිනා වලින් ගැටලු වලින් ප්‍රශ්න වලින් මිරිකිලා ජීවිතේ පාවිච්ච හැම දරුවෙකුගේ ජීවිතවලට ජේසුනි ඔබයි ආලෝකය. ඒ ආලෝකයේ දරුවන්ගේ ජීවිතවලට නිදහස් කළ මැනව. අන්ධකාරයේ තුල ජීවත් වෙන මේ සියලු සෙනගගේ ජීවිත අන්ධකාරයෙන් විනාශ නොවි ඔබ තුල ඒ සදාකාලික ආලෝකයට ඇතුල් වෙන පිණිස ශුද්ධාත්මනි ඔබ වහන්සේ මේ දරුවන්ගේ ජීවිතවලට මඟ පෙන්වව මැනව. මේ ආඥා වසන සෑම නිවසකටම අපි ආඥා කරන ඔබගේ ආශිර්වාදයන් ඔබගේ සඵලත්වයන් ඔබගේ සියලුම ඒ නිරෝගීකමන් නිදහස් වන පිණිස අපි ආඥා කරනවා. ස්වාමීන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ ආර්ථික ආශිර්වාද කරන්ට ඒ වගේම ඔවුන්ගේ ආත්මික ජීවිතය වර්ධනය කළ මැනව. ඒ වගේම කුඩා දරුවන්ට අපි ආඥා කරනවා ප්‍රඥාව තුල ඉදිරියට යන පිණිස ඔබගේ ආශිර්වාදයන් ඒ දරුවන්ගේ ජීවිතවල නිදහස් කර මැනව. මෞතම දෙවියන් වහන්සේ මේ උදෑසන කාලේ අපි ආඥා කරනවා ඔවුන්ගේ ජීවිතවල බලවත් වෙනස් වීමක්. යම් කිසි දරුවන් රෝගීව සිටිනවද ඒ රෝගීව සිටින දරුවන්ට දිව්‍යමය සුවය නිදහස් කළ මැනව. වෛරස් රෝග නිසා විවිධාකාර රෝග නිසා පීඩා විඳින යම් දරුවන් සිටිනවද එවැනි වෛරස් රෝග වල සිටින සියලු දරුවන්ට ඔබගේ දිව්‍ය සුවය නිදහස් කළ මැනව. මේ ශ්‍රී ලංකා දේශයේ ස්වාමිනී ಜಾති ආගම් කුලමල ભેදයෙන් තොරව සියලු මනුෂ්‍යයන්ව ඔබ වහන්සේ සුරක්ෂිත කරන්ට නිරෝගීකම දෙන්න දිව්‍ය සුවය දෙන්න ස්වාමිනී. එලෙසම පියාණන් අපි යාඥා කරනවා මහතම දෙවියන් වහන්සේ මේ ඇසුවා වූ දරුවන්ගේ ජීවිතවලට ඔබගේ බලය සහ ආලේපය නිදහස් කරමින් ඉදිරියට සහ ඉහළට යන පිණිස උන් උසස් කරන්ට ආශිර්වාද කරන්ට අද දවසේදී මේ හැම දරුවෙක්ම අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. උන්ගේ පෞල් ජීවිත ආශිර්වාද කරන්ට උන්ගේ පෞල් ජීවිතවලට සමාදාන නිදහස් කරන්ට මේ ලැබෙන ගෞරවය මේ ලැබෙන මහිමය අපි ඔබ වහන්සේට පුද කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන නාසරියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ වූ නාමේ නිසාය. ආමේන් ආමේන්. මගේ ප්‍රේමනීය සහෝදරයා සහෝදරිය ඔබ උදෑසන යාඥා කරන්න දෙවියන් වහන්සේගේ වචනය ඔබ මෙනෙහි කරන අතර ඒ වචනේ සදාන්ව තිබෙන පොරොන්දු අල්ලගන්න ඒ වචනය කරන කොටගෙන ඔබ ඇදහිල්ලෙන් කතා කරන්නට ස්වාමින් වහන්සේ ඔබට විරුද්ධව ඔබට තියෙන හැම බාධාවෙන් ඔබට ඡය දීලා ඒ වචනේ තුල ස්වාමින් වහන්සේට ඔබ ඇලුම් වෙන මොහොතේදී ඔබ සියලු දේ වලින් බලවත් ආශිර්වාදයන් අත්පත් කරගන්නට යනවා. ස්වාමින් වහන්සේ ඔබට මඟ පෙන්වමින් ස්වාමින් වහන්සේ ඔබ තුල වාසය කරමින් ඔබව ඉදිරියට ගෙන යන පිණිස ස්වාමින් වහන්සේ ඔබ සමග සිටින බව ඔබ විශ්වාස කරන්න. සුබ දවසක්. යේසු පිටයි.